කොහොමද ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. අද අපි පොඩි දෙයක් බලන්නයි යන්නේ. තම්බ්නේල් එක දැක්කහම දන්නවනේ. අපේ වගාවක් බලන්නයි යන්නේ වත්තේ අම්මගේ. එතකොට මං හදවපු ටිකකුයි මේ හැමදේම මේ ටික දැන් ඉතින් සුද්ධ කරගන්නත් ඕන. මං සුද්ධ කරලා ඒ ඔක්කොමත් ආපහු වීඩියෝ එකකින් ගේන්නම්. දැන් ඔය උතන හිටවලා තියෙනවා තක්කාලි පැල ටිකක්. එතකොට ඔය අපේ වත්තේ දොඩම් ගහක් තියෙනවා. ඒ ලොකු ප්‍රමාණයක් ඉඩ නැහැ. ඉතින් මට ලොකු දේවල් හිටව ගන්න තරම් නැහැ. දැනට ඔය ටිකක් හිටවලා තියෙනවා වත්ත හදන්න ඕන. ඉතින් ආපහු ලස්සනට ඔය පොඩි අඹරල්ලා ගහක් ඔය දොඩම් ගහේ දොඩනුත් හැදිලා තියෙනවා. ඔය එහා පැත්තේ අඹ ගහ නම් වැඩක් නැහැ. අල්පොන්සු එකක් තාම එක ගෙඩියක්වත් හැදුන්නේ නැහැ. ඇයි දන්නේ නැහැ අම්මා. ඔන්න අපි දවසක් හිටවපු බණ්ඩක් ටික බලන්නයි යන්නේ. මේ තියෙන්නේ අපි අර කොළඹ ගිහින් ඉන්න දවස්වල වතුර වැඩි වෙලා පොඩ්ඩක් සමහර ගස් සවුත් වෙලා තිබුණා. අම්මා ඊට පස්සේ ආයෙ හිස්තැන් වලට ටිකක් හදලා ඒවා. ඔය තියෙන්නේ බණ්ඩක් ගස් ටික. කරල් ආවමත් මම පෙන්නන්නම්කෝ. ඔය ඉතින් අපේ අම්මා ඔය තැනින් තැනට එක එක ඒවා හදලා ඉතින් මම මෙහි කොළඹ හිටිය දවස් ටිකේ ඔය පලා වර්ග එතකොට බඩේරුඟු ගස් ටිකක් අසමෝදකම් පැල ඔතන තියෙනවා. මම තව දඹල හිටෙව්වා. ඒව නම් වීඩියෝ ගත්තේ නෑනේ හිටවද්දි. දඹල හිටවලා තියෙනවා. ඔතන තව වැටකුළු වැල් දෙකකුත් හිටවලා තියෙනවා. මම කලින් මේ වැල් දෙකත් මේ ලොකු වෙලා තියෙන්නේ. ඒවට දැන් අර මේ මැස්ස වගේ ගහන්න ඕන පොඩ්ඩක්. ඉතින් දැනට ඔය ලී ටිකක් දාලා තියෙන වැල යන්න. මේ මම ඉතින් ඕව පටන් ගත්තට අපේ අම්මා තමයි ඉතින් ඒවට ඕමනා ඒවා වැඩිපුරම කරන්නේ. ඔය පොඩි කෝටු ටික නම් මම ගැහුවේ. අම්මා දැන් ඕකට මැස්සකුත් ගහලා තියෙන්නේ. ඔය මං කලින් ගත්ත වීඩියෝ එකක් නේ. ආපහු ටිකක් කරල් ඇවිල්ලා ඒ වෙනකොට පෙන්නන්නම්කෝ. මේ තියෙන්නේ දඹල වැල් ටික. තියෙන්නේ දඹල වල කොලත් හදනවා නේද? මං හරි ආසයි මේ දඹල සම්බෝලේ මේ කරල් මේ තියෙන වැටකුළු. මේ තියෙන වැටකුළු කරල් හැදිලා චූටි. ඒව නම් පැල දෙකයි තියෙන්නේ. දඹල නම් පැල පහක් තියෙනවා. ඔය තියෙන අපේ චූටි වත්ත. මෙතනින් එහාට අම්මගේ වත්ත තියෙන්නේ මේ මිරිස් පැල ටික. එතන අර වදල වගේ හින්දා මිරිස් පැල ටිකක් මේ හරියනවා හොරයි වගේ. මේ තියෙන්නේ මොනවද කියන්න බලන්න. කුරහන් තමයි තියෙන්නේ මේ. ඔන්න කරලුකුත් ඇවිල්ලා තියෙනවා පොඩිවට. මම ඉතින් එක එක ඒවා හදනවා කන්න බොන්න ඌමනා ටික. ඔය කව්පි කඩල කව්පි මං හිතන්නේ ඒවා. බඩේනුකුත් පිටිපස් ටිකක් හදලා වෙන්දා නම් අම්මා ලොකු හේනක් කරනවා. මේ පාරේ ඒවා කරේ නෑ. යාට අසනීපත් එක්ක. එයා ඒවට හරි ආසයි. මේ අමාරු හින්දා තාත්තත් කියනවා කරන්න එපා කියලා. ඒත් එයා ආස හින්දා කරනවා. ඉතින් මේ තියෙන අපේ අම්මගේ මේ අල්පොන්සු අඹ පැල. ගෙඩි තියෙනවා මේ පාර අඩුයි. එක සැරයක් මේ නම් සෑහෙන්න හැදුනා. මේ පාර ටිකයි හැදිලා තියෙන්නේ. ඒ ගෙඩි ටිකක් සවුත්තුයි මේ පාර හැදුනට අර වැස්සත් එක්ක වෙන්නේ නැති. සමහර ඒවට බෑග් දාන්නත් බැරි වෙලා ඒවත් සවුත්තු වෙලා. ගෙඩි ටිකයි ඉතින් තියෙන්නේ. පෙන්නන්න තරම් ලොකුවට නෑ මේ පාර. ඔන්න peer ගහක් තියෙනවා. මේකේ මේ පාර ගොඩ peer මේ හැදිලා තියෙනවා. වෙනදා ටිකයි හැදෙන්නේ. ඕකේ peer හරිම රසයි. වත්ත පල්ලෙහා තමයි peer ගහ තියෙන්නේ. අපි ඉතින් පැහුනහම ගිහින් කඩන් එනවා. හරිම රසයි මේ peer. ලොකු වෙනවා සෑහෙන්න. අම්මගේ බඩේරුම් ගස් ටික ඔය මේ තාම මදි. ඉතින් පැහිලා නෑ. එයා ගොඩක් පහු වෙලා අනිත් අයට වඩා හිටෙව්වේ මේ. මොකද එයාට අර මේ සීනි වැඩි වෙලා ටිකක් අසනීප වෙලා හිටියා. ඊට පස්සේ තමයි ওই ටික මේ හදලා තියෙන්නේ. ඊපස්සේ දැන් අපි ඉතින් වත්ත පැත්තට ගිහින් දැන් ගෙදර යන්නයි හදන්නේ. මොකද මට අද පාර්සලයක් එනවා කියලා තිබුණා.
ඒක ගණ්ඩත් යන්න ඕනේ. මෙතනින් තමයි අම්මලා ගේ පැත්තට යන්නේ. ওই ලොකුවට තියෙන බණ්ඩක්කා ගස් නම් මේ ගිය පාර අම්මා හදපු ඒවා වගේ ආපහු කරල් ඇවිල්ලා ඒවා අපි කෑවත් එක්ක. ඔතන තව තියෙනවා මේ තුඹ කරවිල වැලක්. ඒ තුඹ කරවිල නම් පුදුම රසයි ඔය ගෙඩි. කාලා ඇති ගොඩක් අය මං හිතන්නේ. මෙන්න තියෙනවා මේ ජම්බු රටකජු. අම්මා ඉතින් පොඩ්ඩක් හරි මොනවා හරි ඉතින් ඔය හිටවනවා. ඒකත් හොඳයි. ඉතින් ගෙදර කෑමට හරි ගන්න පුළුවන් කඩවල වලින් ගන්නවට වඩා. එයා එහෙම කොහොමත් මේ කෑමක් හැදුවත් ඒ කියන්නේ වත්තේ මොනවා හරි හොයලා හදලා කන්න තමයි කැමති. ඔය කඩේ තියෙන එළවලු වලට ලොකු කැමැත්තක් නැහැ. අපි ගෙවල් වල හැදුවට අම්මා වෙන මොනවා හරි හදනවා. හැබැයි ඉතින් ඒක පුදුම රසයි. අපේ ළමයි ඉතින් කන්නේ නැහැ. අපි නම් හරි මාසයි අම්මා හදන ඒකට. ළමයිට ඉතින් කඩේ එළවලු යාලා හුරු වෙලා ඉන්න විදිහ. ඔන්න මගේ පාර්සලේ ආවා. මම දැන් පාරට ඇවිල්ලා පාර්සලේ ගත්තා. මේකේ මොකද්ද දන්නවද තියෙන්නේ? කැටයක්. මිලියනයක් එකතු කරන මිලියනයක් ඉතින් එකතු කරගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බලමු ඉතින්. ඕමනා ගාණක් එකතු වෙන දැනුනොත් ඉතින් කඩනවා. ඇත්තටම මාර ආසාවෙන් මම මේක ගෙනල්ලා මේ තියාගත්තේ. දැන් මම පරණ කැටේ කඩලා පෙන්නන්නම්කෝ ඔයාලට කීයක් තිබ්බද කියලා. ඒක නම් මාස 2ක් 3ක් උඩරිම ඇති. ඒ මං ඉතින් ඔය ටවුන් ගිහින් ඇවිල්ලා දාන ඒවා ඒව මේව පොඩ දාපුම ලොකු ගාණක් තිබුණේ නැහැ. ඒක මං එකත් පෙන්නන්නම්කෝ ඔයාලට. ඔය තියෙන්නේ මේක කවුරු හරි ඕඩර් කරපුවා ඉන්නවද? ඇත්තටම මේ ගොඩක් හොඳයි. ඉඩ තියෙනවා සෑහෙන්න. මේකේ වර්ග තියෙනවා. ගොඩාක් අය දැන් මේක ගහනවා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් ඕපන් කරන්න තියෙන්නේ එතනින්. ඇතුළේ පෙන්නන්නම්කෝ මං ඔයාලට දැන්. බලන්න සෑහෙන්න ඉඩක් තියෙනවා. ඒකේ ගැඹුරුයි. ගොඩක් දාන්න පුළුවන් ඇත්තටම. ගොඩක් වටිනවා ඉතින්. ඔන්න මගේ ඉතුරුම් කැටේ. අපි බලමු අපිට බොක්ස් එකේ මේ ගහලා තියෙන එකට අමතරව මේ වගේ කාඩ් 9ක් හම්බ වෙනවා. ඒකට බොක්ස් එකේ තියෙන එකත් එක්ක 10යි. එතකොට තමයි මේ මිලියනේ හැදෙන්නේ. මම මුලින්ම මේ බොක්ස් එකේ මේවා කරේ නෑ. කොලයක් අරන් අලවලා තමයි මේ මුලින් ඔන්න ඔය කොළපාඩු පර්ස් එකේ තමයි මම මේ වියදම් සල්ලි දාගෙන තියන්නේ. එක ඒවට ක්ලාස් වලට, එතකොට බස් වලට එක වියදම්. ඔය පර්ස් එක හරිම ලේසි. වෙනම තියෙන සල්ලි දාන්න කොටස් අපිට ලියලා දාගන්න තියෙන්නේ. මේ දේට මේ සල්ලි කියලා එහෙම වෙන් කරලා ග්‍රොසරි වලට, එතකොට ක්ලාස් ෆීස් ඒ වගේ. ඔතන සල්ලි ටිකක් ගන්න මම වියදමට තියෙන සල්ලිනේ. ඉතින් ඒකින්ද ලොකු ගාණක් දාන්නේ දැනට. ඒකෙන් සල්ලි ටිකක් අරන් දානවා. මම හිතන් ඉන්නේ මේ කේක් සල්ලි, එතකොට මම අර මේ පොඩිවට ෂොප් එකක් කරන් යනවා මේ ස්ලිපර්ස් වර්ග එහෙම. ඒකේ සල්ලි දාන්න තමයි මං හිතාගෙන ඉන්නේ. හස්බන්ඩ් වියදමට දෙන සල්ලි වලින් කොටසක් දානවා. මොකද අපේ ගෙදර වැඩකටම තමයි මම ඉතින් ඕක මේ එකතු කරගන්නේ. මම ඉතින් මේ ওই විදිහට සල්ලි දැම්මා මේ ඉස්සෙල්ලාම ඉතින් වැඳලා ඉක්මනටම කැටේ පිරෙන්න කියලා. ඔන්න ওই විදිහට ඒ කැටේ කතන්දරේ ඉවර වෙලා මගේ පරණ කැටේ බලමු කීයක් තිබුණාද කියලා. ඕක නම් ඉතින් වැඩි කාලයක් එකතු කරේ නෑ. ඕකේ 5000 කොළ දෙකක් තියෙනවා. ඒ මම කේක් දෙකක් හදපු සල්ලි. අනිත් ඒවා ඔය ටවුන් ගිහින් ආවහම ඉතුරු වෙන එකක් දාලා ඒ වගේ මේ එකින් දර ලොකු ගාණක් ඉතින් ඉතුරු කරගත්තේ නෑ. හැමෝම මේ විදිහ කරන්න ඉතින් ඇත්තටම කීයක් හරි ඉතුරු කරන්න මමත් ඔය ගොඩක් මාසාව ඇති උනේ ගෙදර ඉතුරු කරා ලොකුවට එක්කෝ ඒක ආපහු ගන්නවා එහෙමයි. මේ YouTube එකෙන් බලලා තමයි ඉතින් මමත් ඔය මේ ඉතුරු කරන්න පටන් ගත්තේ. එක අය වීඩියෝ කරනවා ආසයි ඉතින් දැක්කහම. ඉතින් ওই විදිහට මම ඒ ටික ගන්නා. ගැනලා ඉවර වෙලා බලමු අපි ඉතින් කීයක් තියනවද කියලා. මාත් එක්ක ඉතින් එකතු වෙලා ඉන්න ඔයාලට ගොඩාක් ස්තුතියි. සමහර අය කමෙන්ට් දාන ඒවා එකක් දෙකක් කමෙන්ට් දැක්කත් ඒක මාරම සතුටුයි. පුළුවන් හැමෝම මේ ෂෙයා කරලා කමෙන්ට් එකක් දාන්න. ඒ කමෙන්ට් එක වටිනවා ඇත්තටම ගොඩක්. මමත් පුළුවන් හැමෝම සබ්ස්ක්‍රයිබ් කරනවා. ඉතින් අපේ වගේම ඉදිරියට යන්න ඉන්න අයනේ ඉතින්
ගොඩක් දෙනෙක්ට උදව් කරන්න කැමතියි ඉතින්. ওই විදියට මම ඉතින් දැන් සල්ලි ටික ගණන් කරනවා. ඔය තියෙන්නේ සල්ලි ටික ඉතින් හිමීට මම දිගාරන 20 කොළ තමයි ගොඩක් හරි අමාරුයි. ඉතින් ගොඩක් තියෙනවා. මගේ channel එකට කීප දෙනෙක් අලුතෙන් එකතු වුණා. එයාලාට ගොඩාක් ස්තුතියි මාත් එක්ක එකතු වුණාට. ඇත්තටම මේ මම පොඩ්ඩක් වීඩියෝ ගේන්න පරක්කු වුණා. මේ ඉක්මනටම ගේන්නම් කියලා හිතාගෙන ඉන්නේ. ඊට පස්සේ සතියට එකක්වත් අඩුතරමේ එහෙම ගේන්නයි හිතන් ඉන්නේ. දැන් මේ ගොඩක් පරක්කු වුණා මේ වීඩියෝ දානකොට. ඉතින් අපි ওই විදිහට බලලා ගණන් කරලා බලමු කීයද කියලා. මං එහෙනම් දැන් යන්නත් වෙලාව හරි. අපි මේකේ ගාන අන්තිමටම මම දාන්නම්. දාන ගමන් ඔයාලට එහෙනම් හැමෝටම උත්සන්නයි පරිස්සමෙන් සතුටෙන් ඉන්න හැමෝම ඉතුරු කරන්න ජීවිතේ ජය ගන්න. මගේත් අලුත් ගෙදර හැදෙමින් පවතිනවා. ඉක්මනින්ම ඕගොල්ලන්ට පෙන්වන්න මං හරිම ආසාවෙන් ඉන්නේ. ඉක්මනින්ම මේ වැඩ ටික ඉවරනම දැන් හෙට අනිද්දා ටයිල් ටික අල්ලනවා. එතකොට ගොඩක් වැඩ ඉවරයි. අපි ඉතින් බලමු. මම දැන් තාම ගෙදර පෙන්නලත් නෑ. ඔන්න මම දැන් ඉතින් සල්ලි ගෙනලා ඉවරයි. 24780ක් තිබුණා සල්ලි. කමක් නෑ ඉතින් ඕක දැන් අතේ නිකන් පර්ස් එකේ තිබුණා නම් ඒත් නෑනේ. අර කැටේට දාපු හින්දා එහෙම හරි ඉතුරු වෙනවා. එහෙනම් ඉතින් හැමෝටම සුබ දවසක්. මම ගිහිල්ලා එන්නම්. මම ශක්තිලා හොයාගෙන හැමෝටම ජීවිතේ විදින්න. මොකද දින සති මාස වලින් ගෙවිලා යන්නේ ජීවිතේ ලස්සනම දවස්.